හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න මගේ channel එකේ වෙන දෙවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් අද කොහමද අරගෙන ආලා තියෙන අද සුපිරි ඉවෙන්ට් සෙට් එකක්. ඉතින් ගොඩක් කට්ටිය ඔය හිටපු ඉවෙන්ට්ස් ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් දාලා වශයෙන් LOL එක වගේ ඉමෝට්ස් එන්නේ කවද්ද කියලා මම අද කතා කරනවා. ඉතින් ඒ වගේම තව හොඳ කිඩ්ස් ඇනිමේෂන් වගේ දේවල් එනවා. ඉතින් ඒකනත් මේ වීඩියෝ එක කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා channel එක subscribe කරලා bell එක enable කරන්න කියලා. එහෙනම් අපි දැන් යමු ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙනවා King of Gold emote කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක එන්නේ favorite wheel event එකක් විදියට. ඉතින් මේක ලස්සන emote එකක් පේන ඇති gold ගොඩේ ඉන්නේ මාරම ලස්සන emote එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක ඉතින් එන date එක නම් අපේ සර්වර් date එක confirm කරලා නැහැ. ඒනොට සර්වර්ස් ගොඩකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ සර්වර් ළඟදී වෙන්න පුළුවන්. ඉතින් ආවොත් තමයි ඔයාලා මේ ඉවෙන්ට් එක දාලා දැනුවත් කරේ. ඉතින් මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ජෙම් 700ක් වගේ ඒ වල ලක්ෂේ තිබ්බ නැතුනොත් ගන්න ලක්ෂේ තිබ්බොත් නම් ජෙම් අඩු ගානකින් එහෙනම් යන් අපේ ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් ඉස්සරහින් එන්න තියෙන token wheel event එක. ඉතින් මේ event එකේ එන bundle set එක තමයි ඔයාලට මේ දැන්ටවත් පේන්නේ. ඉතින් මේ bundle set එක අතර තියෙන ගොඩක් කට්ටිය කැමති joker bundle එක. ඉතින් මේ joker bundle එක එනවා මේ event එක අනිවාර්යයෙන්ම. ඉතින් ගොඩක් කට්ටිය හොයපු එක තමයි මේ event එක අපේ සර්වර් එකට එනවද එන්නේ කවද්ද. ඉතින් මේක අනිවාර්යයෙන්ම අපේ සර්වර් එකට එනවා. මේක එන්නේ ළඟදී. ඉතින් එන date එක මම ඔයාලට ඊළඟ වීඩියෝ අනිවාර්යෙන් කියන්නම් කියලා මතක් කරනවා. ඉතින් අපේ channel එක set වෙලා ඉන්න alert එකකින් ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. එහෙනම් guys දැන් අපි ඊළඟ event එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boss අපේ server ඉස්සරහින් තියෙනවා තවත් token wheel event එකක්. ඉතින් මේ event එකට bundles දෙකයි emote දෙකයි තමයි ඔයාලට මේ දැන්ටවත් පේන. ඉතින් ගොඩක් කට්ටිය ආසන් ඉතින් මෙන්න මේ kit එක එනකන් ඉතින් මේ kit එක එනවා අපේ server ළඟදී මේනවා. ඉතින් ඒකට date එක තාම confirm වෙලා නැහැ. මම servers කීපයකටම මේක event එක ඇවිල්ලා තියෙනවා. ආපෙලට වල කව කරන හිතන් ඉන්න දල වශයෙන් ජෙම් 4000ක්වත් 5000ක්වත් දාලා තියාගන්න කීත් එකයි ඉමෝට් එකකුයි ගන්න හිතාගෙන ඉන්නවනම් එහෙනම් කස්සෙන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් තවත් token wheel event එකක් එන්න දීලා තින් මේ event එක ඇඩ් කරලා තියෙන කීත් එක අපි කවුරුත් දන්නවා. අපි කවුරුත් ආස කරන බණ්ඩල් දෙයක්. ඉතින් බණී බණ්ඩල් දෙක තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ token එක exchange කරන වෙනව තව බණී බණ්ඩල්ස් කීපයක්ම තියෙනවා. ඉතින් මේ event එක දැන් සර්වර් ගොඩකටම ඇවිල්ලා ඉතින් අපේ සර්වර් දැන් ඉන්න ඔන්න මෙන්න වගේ line එකේ තියෙන්නේ. ඉතින් ආවොත් කියලා තමයි දැනුවත් කරවන්න මේ ඉවෙන්ට් එකම දාලා. ඉතින් ආවට පස්සේ ඔයාලා ගන්න හිතාගෙන ඉන්නවනේ මෙතනින් තලවයි ජෙම් 3500ක්වත් තියාගන්න එක බණ්ඩල් එකක් හරි ගන්නවා. ලක්කේ තිබ්බ නැත්නම් ඒ ගාන තිබ්බොත් ඔයාලට එක බණ්ඩල් එකක් හරි ගන්න පුළුවන්. එහෙනම් guys දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහින් තියෙන ලක්රෝයල් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක ඇතුළත් කරලා තියෙන ලස්සන ඉමෝට් එකක්. අපි කවුරුත් ආස කරන ඉමෝට් එක LOL එක. ඉතින් ඉමෝට් 4ක්ම තියෙනවා. ඉතින් එතනින් මම හිතන ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ගන්නවා LOL එක මෙතන. ඉතින් LOL එක තමයි අපි කවුරුත් කැමති ඉමෝට් එකක් වශයෙන් කියන්නේ. ඉතින් මේ ඉමෝට් එකේ තියෙන ඉවෙන්ට් එක මේ ලක්රෝයල් ඉවෙන්ට් එක බොස් දැන් සර්වර්ස් දෙකකට විතර ඇවිල්ලා තියෙන දෙකකට තුනකට වගේ. ඉතින් අපේ සර්වර් ඒ විදිහට කියලා හරියටම නම් කියන්න බැරි ගොඩක් අඩුයි මේක ඉවෙන්ට් එක දීලා තියෙනවා. ඉතින් අපේ සර්වර් එන්න පුළුවන්. ඉතින් ආවොත් කියලා තමයි ඔයාලා මේ වීඩියෝ දාලා දැනුවත් කරේ. ඉතින් එන්න තියෙනවා එන්න ලඟ වෙලා තියෙනවා නම් මම ඉතින් වීඩියෝස් අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එක දාලා එන මාස එන දවස් එන වෙලාව හරියටම ඔයාලා මම දැනුවත් කරනවා. ඊට අපේ channel එකත් සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් guys අපි අපේ ඊළඟ ඉවෙන්ට් එක මොන වගේ ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් ඉස්සරහින් තියෙන lucky wheel event එක. ඉතින් මේ event එක අර අඩු diamond ප්‍රමාණයකට ඔයාලට වැඩි දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් ලොකු ඩිස්කවුන්ට් සහ ජෙම් 9කටත් ඔයාලට ලක් එක අනුහාරක ලක් එක යන ජෙම් 9ට කරගුණොත් ලොකු බන්ඩල් එකක් ගන්න තියෙන මාර්ම වාසි. ඉතින් මනසලකන සුපිරි වාසිම ලාභම ඉවෙන්ට් එක lucky wheel event එක කියන්නේ. හරිද? ඉතින් මේ ඉවෙන්ට් එක කරා ඔයාලට ලස්සන මේල් බන්ඩල් ෆීමේල් බන්ඩල් ඒ වගේම ලස්සන ඉමෝට් එකකුත් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ආසයි. ඉතින් මේ ඉමෝට් එක මාත් පෞද්ගලිකව කැමති ඉමෝට් එකක්. ඉතින් කොහොමද බොයිස් ඉතින් මේ ඉවෙන්ට් එක කරා ඔයාලට මාර්ම වාසියක් කරගන්න පුළුවන්. හරිද? මාත් පෞද්ගලිකව lucky wheel event එකක් එනකම් බලන් ඉන්නේ. මොකද ලාභයට ඉතින් හොඳ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒකයි මේ ඉවෙන්ට් එකේ තියෙන වාසිය. ඉතින් අද වීඩියෝ එක කොහොම හරි ඔය ටික ඉවෙන්ට් සෙට් එක තමයි අද ඔයාලට ගෙනාවේ. ඉතින් අද වීඩියෝ එක හොඳ වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අපේ channel එක අලුත් channel එකක්. ඉතින් කට්ටිය තාම සෙට් වෙලත් නැහැ. කට්ටිය මාව දන්නෙත් නැහැ. ඉතින් දන්නේ නැති කට්ටියට මාව ෂෙයා කරන්න මාව දැනගන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා මතක් කරලා ඉතින් ඔයාලට top up කරන යාළුවෙක් ඉන්නවනේ යාළුවට ෂෙයා කරන්න මේ ඉවෙන්ට්ස් ඉදිරියට එන්න දිනවා කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ෂෙයා කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ වගේම channel help එකක් දෙන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. ඉතින් මේ කවුරු channel එකක් ඉඳලා ඉතින් අපි අනිද්දා තව වීඩියෝක් දාන්න තියෙන දවසක් අපේ channel එකේ වීඩියෝස් වලට ඉතින් හැම එකම ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් guys අපි මේ වගේ අලුත් මලුත් වීඩියෝ සෙට් එකමු. ආදරේ හැමෝටම bye bye.